පස් විදිහට හැසිරෙමු part 8. දැන් අපි මේ පස් ජර්නි එකේ ගොඩාක් දුර ඇවිල්ලා තියෙන නිසා මම හිතුවා අපි පස් අය කතා කරන වචනවල තේරුම ඉගෙන ගන්නවට අමතරව අපිත් වචන කතා කරන්න ඉගෙන ගන්න ඕන කියලා. ඉතින් අද පාඩම ඒක ගැන. මම හිතුවා මුලින්ම දැන් අපිට සාමාන්‍යයෙන් එන වචන තියෙනවානේ. ඒව කොහොමද පස් විදිහට කන්වර්ට් කරන්න කියලා ඔයාලට කියලා දෙනවා කියලා. ඉතින් අපි පටන් ගමු. මුලින්ම පස් කෙනෙක් ඉස්සරහට කියවෙන්න ආවොත් තනි ඇහැට ඇඬෙනවා කියලා. මොකක්ද අපි කියන්නේ? Crying from one eye. ඊළඟට මේ මොන මගුලක්ද කියලා නම් කියන්න හිතන්නවත් එපා පස් කෙනෙක් ඉස්සරහ. මොකක්ද අපි කියන්නේ? What a wedding. ඊළඟට එන පොට හොඳ නැහැ කියලා නම් කියන්න එපා charter max. මොකක්ද අපි කියන්නේ වෙනුවට? Coming colors not good. අද අන්තිමට අපි ඉගෙන ගන්න යන්නේ ආච්චිගේ රෙද්ද කියලා නම් කියන්න හිතන්නවත් එපා තුන් හිතකින්වත්. ඒ වෙනුවට මොකක්ද කියන්නේ? grandmother's clock. අදට අපි ඉගෙන ගන්න මේ වචන ටික විතරයි. මොකද තේරුම් ගන්න ඉගෙන ගන්නවා නෙමෙයි කතා කරන්න ඉගෙන ගන්න එක ටිකක් අමාරුයි. ඒ නිසා අපි ඒක චුටු ඉගෙන ගමු. කලබලයක් නෑනේ. එහෙනම් part 9 එකේ හම්බ වෙනකම් wait කරන් ඉන්න. See ya. Bye. Love you. part 9. ඔයාලා හැමෝම දන්න යොහානි අලුත් සින්දුවක් රිලීස් කරලා තියෙනවා. අපි බලමු ඒක පස් කෙනෙක් කිව්වොත් කොහොමද කියන්නේ කියලා. චිටා 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 බවන මාදිහා චිටා 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 කියමු චේතනා චිටා 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 හදන්න මාලිග චිටා 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 චිටා. ඉතින් මේ වගේ කනට අමිහිරි පස් වර්ෂන් එකක් ඇහුනොත් ඔයාලා දැන් දන්නවා ඒ යොහානිගේ ඔරිජිනල් සින්දුවෙන් කවුරු හරි කියපු එකක් කියලා. මේ වගේ තව පස් දේවල් අපි ඉස්සරහට ඉගෙන ගමු. part 10 එකේ හම්බ වෙනකම් wait කරන් ඉන්න. See ya. Bye. Love ya. පස් විදිහට හැසිරෙමු part 10. බලන්න අපි කොච්චර දුර ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් අපි මේ සීසන් එක ඉවර කරන්න යන්නේ. අද මම හිතුවා ඒ නිසා ඔයාලට ටිකක් අමාරු වචන ගන්නන්න ඕන කියලා. මොකද දැන් ඔයාලට අමාරු වචන ලේසි වෙන්න පුළුවන්. අපි එහෙනම් පටන් ගමු. මුලින්ම සමහර කියලා කිව්වොත් එයාලා කියලා තියෙන්නේ සමහර. ඊළඟට ඉංග්‍රීසියෙන් කියන එකක් බලමු. ගොඩාක් බ්ලොගර්ස්ලා මේක පාවිච්චි කරනවා. Judge the life. මල කෙලිය කියලා හින්දානිය දාගෙන ඉන්න දෙයක් නැහැ. මොකක්ද කියලා දෙන්නේ? Day to day life. හරිම ලේසි. Hi කවුද කියලා අහුනොත් එහෙම මල පෙරේත කමට කමු කියලා කියන්න එපා. එයා කමුද කියලා නෙමෙයි අහලා තියෙන්නේ. එයා කියලා තියෙන්නේ hi කොහොමද කියන එක. තව ලේසි එකක් බලමු. කොහොම හරි. එතකොට ඔයා අනේ කවුද අනේ හැරි කියන්නේ කියලා අහන්න එපා. මෝඩ ගොනෙක් වෙන්න එපා. එයා කියලා තියෙන්නේ කොහොම හරි. මෝර් කියලා අහනොත් එහෙම එකපාරට මෝර මිරිස්ද මෝර කරවලද මොකද්ද මේ කියලා කන්ෆියුස් වෙන දෙයක් නෑ. එයා කියලා තියෙන්නේ මෝ කියන සිම්පල් වචනේ. හැරි මොකයි කියලා අහනොත් කියලා බලන්න දෙයක් නෑ. එයායි කියලා තියෙන්නේ හරිම ලොකුයි. මොකද්ද කියලා හොයන්න යන්න එපා. අරක මේක කියලා අහනොත් එහෙම අයියෝ කඩවලේ මං අද ඉවරයි මලා කියලා. එහෙම කලබල වෙන්න දෙයක් නෑ. අරක මේක හරිම ලේසි. මේක සමහර ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ආශ්‍රිතව නිතර අහන්න ලැබෙන දෙයක්. එයාලා බ්‍රෑන්ඩ්ස් එහෙම ප්‍රොමෝට් කරද්දී මොකද්ද ඒ? Oh my god, you guys won't believe this. Make it so dull. කියලා කිව්වොත් එහෙම කලබල වෙලා බය වෙලා හින්දානිය දාලා වොෂ්රූම් යන්න වගේ එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හරිම ලේසි දෙයක් නේ මිනිස්සු කියලා තියෙන්නේ. එයා කියලා තියෙන්නේ හත් දෙයියනේ. ඔයාලා මේක විශ්වාස කරන එකක් නෑ. මේකේ සුවඳ කියන එක. කොහොමද විශ්වාස නම් කරන්න එපා. ඒක වෙනම කතාවක්. අද අන්තිමට අපි ඉගෙන ගන්න යන්නේ do you want cake? කිව්වට පස්සේ අනේ නෑ මම කැප් නම් දාන්නේ නෑ කියලා කියන්න එපා. මල ගොඩයක්. ඒ අය අහලා තියෙන්නේ ඔයාට ස්පන්ජියක් ඕනද කියලා. හරි ලේසි. ඉතින් අදට මම උගන්වන්නේ මෙච්චරයි. අපේ season 1 එක ඉවරයි. season 2 පටන් ගන්නකම් wait කරන් ඉන්න. See ya. Bye. Love you.